තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා මේ පාර සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙන සියලුම දුවදරුවන්ට තව මාස 3ක් වගේ කාලයක් තියෙනවා 3ක් 4ක් වගේ කාලයක් තියෙනවා සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙන්න සහ ලියන්න. පොදුවේ ගත්තොත් දරුවෝ බොහෝ දෙනෙක් ගිය වර්ෂවල ඊට කලින් අවුරුදුවල බුද්ධ ධර්මයේ විශේෂයට අරන් තිබුණු සාමාර්ථ ගාන, ඒ කියන්නේ ඒ සාමාර්ථ, බී සාමාර්ථ, සී සාමාර්ථ, ඒ වගේම අඩු බවකුත් අනිත් පැත්තෙන් ගත්තට පස්සේ අසමත් වුණු සංඛ්‍යාවේ ප්‍රවණතාවයක් වැඩි බවකුත් අපට දකින්න ලැබුණා බොහෝ පළාත්වල, බොහෝ ප්‍රදේශවල, බොහෝ කලාපවල. ඉතින් ඒ කටයුත්ත වෙනස් කරන්න. එහෙම නැතිනම් දරුවන්ට බුද්ධ ධර්මයේ විෂයට ඉහළ සාමාර්ථය ලබා ගන්න උදව්වක් විදිහට, සහයෝගයක් විදිහට මම පවත්වාගෙන යන මේ අපේ BC පන්ති YouTube නාලිකාව හරහා පාඩම් කිහිපයක් මේ වෙනකොටත් අපේ නාලිකාවේ දාලා තියෙනවා. පාඩම් එකින් එක හදලා දාලා තියෙන. ඉදිරියටත් ඒ කටයුතු ටික සිද්ධ වෙනවා. ඊට අමතරව යන වැඩසටහනක් විදිහට මේ ප්‍රශ්නයක්, උදාහරණයක් හැටියට බොහෝ අවුරුදුවල නිරන්තරවම ප්‍රශ්න පත්‍රයට ආපු ප්‍රශ්න සාකච්ඡා කිරීමක් තමයි මෙතනදී අපි තවත් බලාපොරොත්තු වෙන්නේ. ළමයිගේ ගොඩක් දකින්න තිබිච්ච දුර්වලතාවයක් තමයි මේ ලිවීමේ හැකියාව අඩු. තව සමහර දරුවෝ නම් හොඳට ලියලා තියෙනවා. සමහර දරුවෝ සෙකන්ඩ් පේපරේ සාමාන්‍යයෙන් පළවෙනි කොටස් 10 පළවෙනි ප්‍රශ්න 10ට කෙටි උත්තර ලියන් තියෙන උත්තර දෙකක වගේ ඒවා ඒකටවත් හරියට ලියපු නැති ළමයි ඉන්නවා. ඒ වගේම සමහර වෙලාවට ප්‍රශ්නේ ප්‍රධාන ප්‍රශ්නයක කොටස් 3ක් තියෙනවා. පළවෙනි කොටසට ලියනවා, දෙවෙනි එකට ලියනවා ලකුණු 5යි, තුන්වෙනි එකට සාමාන්‍යයෙන් ලියන්නේ අඩුයි. ඒ නිසා ඒ ඔක්කොම සලකලා බලලා බොහෝ වෙලාවට ප්‍රශ්න පත්‍රයේට එයි කියන අදහසින් සාකච්ඡා කරන්න ඕන එනවා කියන අදහසක් තියෙන. සාමාන්‍යයෙන් අපි හැම අවුරුද්දකම හිතනවා මේ මාතෘකාවලින් ප්‍රශ්න ගොඩනගෙනවනේ කියලා. ඉතින් ඒ ගොඩනගෙන ප්‍රශ්න අතර මට හිතුණා අද මේ සංගායනා ප්‍රශ්නය පොඩ්ඩක් සාකච්ඡා කරන්න. සංගායනා ප්‍රශ්න සම්බන්ධව ප්‍රශ්න ගොඩනගන්නේ කොහොමද? ඒ ප්‍රශ්නට උත්තරයක් ලියනවා නම් ඔයගොල්ලෝ කොහොමද උත්තර ලියන්නේ කියන එක කියලා දුන්නොත් හොඳයි කියලා මට හිතුණා. ඉතින් ඒ නිසා තමයි මේ වීඩියෝ එක අපේ දරුවෝ වෙනුවෙන් සිද්ධ කරන්න තීරණය කළේ. ඔයගොල්ලෝ වැඩිහිටියෙක් මේක දැක්කොත් මේ පාර සාමාන්‍ය පෙළ විභාගෙට මුහුණ දෙන දරුවන්ට මේක සම්බන්ධ කරන්න යවන්න. ඒගොල්ලොන්ට මම හිතනවා මේක ලොකු හයියක් සහ සහයෝගයක් මේකෙන් ලැබෙයි කියලා. අපි සාමාන්‍යයෙන් ඔයගොල්ලොන්ට 10-11 පෙළපොත් දෙක භාවිතා කළොත් පෙළපොත් දෙකටම අදාළව මේ ප්‍රශ්න සංගායනා ගැන කතා කරනවා. පළවෙනි සංගායනාව, දෙවෙනි සංගායනාව, තුන්වෙනි සංගායනාව, කනිෂ්ක සංගායනාව, මාතලේ අලු විහාරයේ සිද්ධ කරපු සංගායනා කියලා අපි සංගායනා කීපයක් සාමාන්‍යයෙන් සාකච්ඡා කිරීමට ලක් කරනවා. ඒ කතා කරන සංගායනාවල සාමාන්‍යයෙන් දල වශයෙන් ප්‍රශ්න හැදෙන රටාව මම මුලින්ම නිකන් සටහනක් විතරක් දෙන්නම්, මුලින් අදහසක් විතරක්. උදාහරණයක් හැටියට අපි හැම කෙනෙකුටම සිද්ධ වෙනවා මුලින්ම මේ සංගායනා තුන සහ කනිෂ්ක සහ මාතලේ අලු විහාරයේ සිද්ධ කරපු සංගායනා වශයෙන් සංගායනා ටික එකින් එක බලලා මෙන්න මේ වගේ පොඩි කටු සටහනක් හදාගන්න. උදාහරණයක් දෙන්නම් මම එකක්. අපි හිතමුකෝ පළවෙනි ධර්ම සංගායනාව කියලා. පළවෙනි ධර්ම සංගායනාව නම් මුලින්ම ලියා ගන්න ඕන. මේක ආරම්භ කරන්නේ බුද්ධ පරිනිර්වාණයෙන් කොච්චර කාලයකට පස්සේද? ඒක එකක්. ඒකම අරයි යනවා දෙවෙනි එකට. ඒකම අරයි යනවා තුන්වෙනි එකට. කනිෂ්ක එකට අරයි යන්න පුළුවන්. මාතලේ අලු විහාරයේ සිද්ධ කරපු සංගායනාවට ඒක අරයි යන්න පුළුවන්. උදාහරණයක් හැටියට ඔය කිව්වේ. දැන් එතකොට අපි සාමාන්‍යයෙන් කෙටි සටහන් හදා ගන්නවානේ පොදුවේ. අපට ආවේනිකව පාඩම් කරගන්න අපි කෙටි සටහන් හදනවා. ඒ කෙටි සටහන් හදනකොට ඒ කෙටි සටහනක් ඕන වෙන්නේ අපට පාඩම් කරන කාලය තුල
ඒ කාලෙදී අපට උවමනා වෙනවා මේ පාඩම් කර ගැනීම පහසු කර ගැනීම සඳහා කෙටි සටහන. ඒ කෙටි සටහනේ ප්‍රථමයෙන්ම හදාගන්න ඕන එක තමයි සංගායනාවන් පැවැත් වූ කාලය. පළවෙනි එක බුද්ධ පරිනිර්වාණයෙන් 3 මාසයකට පස්සේ, දෙවෙනි එක බුද්ධ පරිනිර්වාණයෙන් අවුරුදු 100කට පස්සේ, තුන්වෙනි එක බුද්ධ පරිනිර්වාණයෙන් වසර 236කට පස්සේ කියලා හදනවා. ඊට පස්සේ මාතලේ අල විහාරයක වලගම්බා රාජ්‍ය සමය තුල, ඒ වගේම කනිස්ක රාජ්‍ය සමය තුල අනිත් කාරණාව. කියන්නේ ඒ කාරණා ටික වෙනම දාගන්නවා. කනිස්ක රජුගේ සංගායනාව, මාතලේ අල විහාරේ වලගම්බා රාජ්‍ය සමය සිදු කරපු සංගායනාව කියලා. ඊට පස්සේ සංගායනා ටික එහෙම ආරම්භ කරපු කාලේ ටික දාගෙන ඊට පස්සේ තමයි අපි කරන්න ඕන වෙන්නේ ඒක හැම සංගායනාවක් සඳහාම සංගායනා පැවැත්වීමට පදනම් වුණු හේතු කාරණා ටික හොයාගන්න. එක එක සංගායනාවල එක එක හේතු තියෙනවා. ඒකට අපි ලියනවා දෙවෙනියට හේතුව. පළවෙනි එකේ මොකක්ද, දෙවෙනි එකේ මොකක්ද, තුන්වෙනි එකට, හතරවෙනි එකට, පස්වෙනි එකට වශයෙන් සංගායනා එක එක සංගායනාවන් වලට පදනම් වෙච්ච හේතුව සඳහන් කරගන්න. කෙටි සඳහනක ලියා ගන්න. ඒ හේතු ටික ලියාගත්තට පස්සේ අපි දැන් දන්නවා ආරම්භ වුණේ කවද්ද, ආරම්භ වීමට පදනම් වුණු හේතුව. මේක දීර්ඝ විස්තරයක් නෑ, කෙටි උත්තර තියෙන ඔයගොල්ලෝගේ පෙළපොතේ ඒ උත්තරේ කෙටියෙන් ලියා ගන්න. ඒතකොට උන ආරම්භ වීමට පදනම් වුණු හේතුවක් ලියනවා. ඊට පස්සේ අපි ලියා ගන්න ඕන වෙනවා ඊළඟ කෙටි සටහනක් හදනකොට ආරම්භ කරනකොට මූලිකත්වයේ ගත්ත හැම එකටම භික්ෂුන් වහන්සේ නමක් වෙනවා. අනුශාසකත්වයේ මූලිකත්වයේ ගත්ත භික්ෂුව. ඊපස්සේ ඔය සංගායනා සියල්ලංගේම chart එකක් හදාගන්න භික්ෂුන් වහන්සේලාගේ නම් ටික. ඒතර ඒක හදාගෙන යනවා පළවෙනි එක, දෙවෙනි එක, තුන්වෙනි එක, හතරවෙනි එකේදී මාතලේ අල විහාරේ සහ කනිස්ක රාජ්‍ය සමයේදී, කනිස්ක රජුගේ කාලේදී සිවණ සංගායනාව ඒකට මූලිකත්වයේ ගත්ත භික්ෂුව කවුද කියන එකත් ලියනවා. පාර්ශව හාමුදුරුවෝ කියලා ලියනවා. ඊට පස්සේ මාතලේ අල විහාරණ අපිට කියන්න පුළුවන් මහා විහාරක භික්ෂුන් වහන්සේලා කියලා. ඊට පස්සේ පළවෙනි එක නම් මහා කාශ්‍යප හාමුදුරුවෝ, තුන්වෙනි එක නම් මොග්ගලීපුත්තිස්ස මහ රහතන් වහන්සේ කියලා ලියනවා. ඒතකොට ඒ සටහනේ කවුද මේක පැවැත්වුවේ කියන කාරණා මේ සටහනට එකතු වෙනවා. ඊළඟට අපිට ලියන්න පුළුවන් කවුද රජවරු කියලා. ඒතර පළවෙනි එක අජාසත් රජතුමා, දෙවෙනි එකේදී අපිට හම්බ වෙන්නේ කාලාශෝක රජතුමා, තුන්වෙනි එකේ ධර්මාශෝක රජතුමා, කනිස්ක රජතුමා සහ වලගම්බා රාජ්‍ය සමයේදී ප්‍රාදේශීය පාලකවරයෙක් කියලා සටහන් කරන්න පුළුවන්. ඒතර ඔන්න හැම එකක් සම්බන්ධව ඒ chart එකත් වදිනවා. ඊට පස්සේ අපිට පුළුවන් මේකෙදි සංගායනා කරේ මොනවද? පළවෙනි එකේ නම් ධර්ම විනය, ඒ වගේම දෙවෙනි එක ධර්ම විනය විතරක්ම නෙමෙයි, ධර්ම විනය සංගායනා වුණා නිකායේ කාරණා ටික තමයි අපි එකෙන් ලියන්නේ. ඊළඟ දසාක පස්ස ප්‍රතික්ෂේප වුණා. තුන්වෙනි එකේදී සංගායනා කරන ධර්ම විනය හා ත්‍රිපිටකයේම සංගායනා වුණා. එතකොට ඒකත් අපි සඳහන් කරනවා. සිවණ කනිස්ක රාජ්‍ය සමයේදී ත්‍රිපිටක සංගායනා වුණාට ඒක මහායානික සංගායනාවක් වුණා. ඒකෙදී අලුතින් සූත්‍ර ගැන කියන්න පුළුවන් අපිට. ඊට පස්සේ මාතලේ අලු විහාරේ පුස්තකාරූඪ සංගීතය කියලා කියන ත්‍රිපිටකේ ග්‍රන්ථාරූඪ වීම. ඒක සටහනක් ලියා ගන්න. ඊට පස්සේ අපිට දාගන්න පුළුවන් මේවා පවත්වපු කාලවකවානු. ඊට පස්සේ ස්ථාන ටික කොහෙද මේවා පැවැත්වුවේ? රජගහනුවර සප්තපාණීනංගල් ගුහද්වාරයේදී, ඒ වගේම වාලුකාරාම විහාරයේදී, ඒ වගේම පැලලුපුණුවර අශෝකාරාමයේදී, විසල්පුරේ වාලුකාරාමයේදී සහ පැලලුපුණුවර අශෝකාරාමයේදී, මාතලේ අල විහාරයේදී, කුණ්ඩලවන විහාරයේදී කියලා අර සංගායනා හැම එකම පවත්වපු විහාරස්ථාන හරි ස්ථානයේ හරි සඳහන් වෙන තොරතුරත් අපි එකේ පොඩි chart එකක් සටහන අර ලියාගෙන අප සටහනෙම ලියාගෙන යනවා. ඒතකොට ඒකත් අපිට සම්පූර්ණ කරගන්න පුළුවන්. ඒතකොට ඔන්න පැවැත්ති ස්ථාන ටිකක් දන්නවා. ඊට පස්සේ අපිට තියෙනවා හැම සංගායනාවකම ප්‍රතිඵල ටික අඩුම ගානේ සංගායනාවකට අදාළ ප්‍රතිඵල දෙකක් තුනක්වත් අපි මතක තියාගන්න ඕනේ. පළවෙනි එකට, දෙවෙනි එකට, තුන්වෙනි එකට කියලා. ඊට පස්සේ පළවෙනි එකේදී අපිට හම්බ වෙනවා වෙනමම කොටසක් හම්බ වෙනවා. මුඛ පරම්පරාවක් ආරම්භ වීම, ධර්ම කොටස් ටික සංගායනා වීම, දීඝනිකා මජ්ක්‍ධිම සංයුත්තං උදර කුද්දක කියලා. ඊළඟට විනය පිටකයේ සංගායනා වීම, පරාජිකා පාළි, පාජිත්ත පාළි, මහ වග්ග පාළි, චුල්ල වග්ග පාළි, පරිවාර පාළි කියලා. ඒතර ඒ ටික ලියනවා. එතකොට පළවෙනි ධර්ම සංගායන ප්‍රතිඵල දෙක තුනක් ලියා ගන්න. දෙවෙනි ධර්ම සංගායන දසාගප වස්තු ප්‍රතික්ෂේප වීම, නිකාය ભેදයක් ආරම්භ වීම, තේරිය හා මහා සංඝික වශයෙන් නිකායක් නිර්මාණ වීම, දෙකඩ වෙලා නිර්මාණය වීම ඒකෙදි ලියනවා. ඊළඟ තුන්වෙනි සංගායනාදී අපි ලියන්න පුළුවන් ත්‍රිපිටකය සම්පූර්ණ වීම,
ඊට පස්සේ මේ කතාවත් ප්‍රකරණය රචනා වීම රටවල් 9 දරන ප්‍රචාරය කර හැරීම කියලා ඊළඟ ලාභ අපේක්ෂාවෙන් සසුන්ගත වුණු අන්‍ය ලබ්ධකයන් සසුනේ නිරපා හැරීම මේ වගේ සටහන් ටිකක් ලියන කනිස්ක රාජ්‍යයෙන් අලුතින් සූත්‍ර එකතු වීම මධ්‍ය ආසියාවේ ධර්ම ප්‍රචාරය වීම ඊළඟ තුන්වෙනි අපේ ලංකාවේ සිද්ධ වෙච්ච මාතලේ අර විහාරයේදී ලියනවා අපි ත්‍රිපිටකයේ සංගායනා වීම කියලා අපිට ලියන්න පුළුවන්. මෙන්න මේ විදිහට සංගායනාවන් සම්බන්ධව අහන ප්‍රශ්නය අපිට සාමාන්‍යයෙන් ඒ ආකාරයට ගොඩනගා ගන්න පුළුවන්. ඔය මම කිව්වේ සරලව. මේ වගේ ප්‍රශ්න ඔයගොල්ලන්ට හම්බ වෙන මේක ඉරිගහන එකටත් එන්න පුළුවන් සමහරලාට මෙහෙම. පළවෙනි ධර්ම සංගායන පැවැත්වී ස්ථානයේ කමා කරලා දායකත්වයේ ගත්ත රජතුමා මූලිකත්වයේ ගත්ත භික්ෂුව කියලා එහෙම අහන්න පුළුවන්. මේ ඔක්කොම ටික එක දිගට දීලා අපිට යටින් එන්න පුළුවන් උත්තර ටිකක් එක පෙළට. එතකොට ඒ අදාළ උත්තරයට ඉරි ගහන්න. ඒක අහන්නත් පුළුවන්. ඊට පස්සේ සෙකන්ඩ් පේපරේ පළවෙනි ප්‍රශ්න 10ක් තියෙනවා කෙටි සටහන් ලියන්න. ඒකට අහන්න පුළුවන් ධර්ම කොටසෙන් දෙකක්, විනය කොටසෙන් දෙකක්, ඊළඟ ප්‍රතිඵල දෙකක්. එහෙම නැත්නම් පැවැත්වූ රජතුමා සහ භික්ෂුවගේ නම. ඒ විදිහට අහන්න පුළුවන්. ඒවත් පහුගිය අවුරුදු වල සාමාන්‍යයෙන් අහලා තියෙනවා. ඔය සංගායනා ප්‍රශ්නය සාමාන්‍යයෙන් හැමෝගෙම විශ්වාසයක් තියෙනවා. විභාගෙට මේ සංගායනා පාඩමෙන් ප්‍රශ්නයක් එනවා. ඒ නිසා ඒක බලා ගන්න ඕන කියලා. ඉතින් අන්න ඒ විශ්වාසය මත මේ පාඩම සාමාන්‍යයෙන් බලා ගන්න දරුවෝ ඉන්නවනම් මම හිතනවා ඔය කියන කොටස් ටිකට අදාළව බලා ගන්න පුළුවන්කම තිබුණොත් ඒක තමයි ගොඩක් වටින්නේ. මොකද හේතුව ඒ ඔස්සේ බැලුවහම අපට ඒකෙන් හම්බ වෙන ලකුණු 2 හරි 3 හරි 5 හරි 10 හරි අපට ගන්න පුළුවන්කම තියෙන මේ සරල මාතෘකාව. සංගායනා පාඩමෙන් අහන ප්‍රශ්නේ ගොඩනගනවා ලියනවා කියලා හිතාගෙන ඔන්න ඔය කියන chart එක හදාගන්න. මම දැන් මේ වගේ තවත් මාතෘකා 5ක් 6කට වීඩියෝ ටිකක් හදලා දෙනවා. ප්‍රශ්නය මාතෘකාව තෝරගෙන මේ මාතෘකාවෙන් ප්‍රශ්න හැදෙන රටාව තමයි මම මේකදී තේරුම් කරලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ. එතකොට ඔයගොල්ලන්ට පුළුවන් මේ වීඩියෝ එක බලලා ඒ බලන වීඩියෝ එකට අදාළ මම කියලා දෙන රටාවට අදාළව පොඩි chart එකක් හදාගෙන කොහොම හරි ඒකට හම්බෙන ලකුණු 10 ලබා ගන්න කටයුතු කරන්න. ඒ වගේ මතක් කරන්න ඕනේ මේ වීඩියෝ එක ඔබ වගේම ඔබගේ යාළුවන්ට ෂෙයා කරන්න. අපි මේක මේ මාස 3 පුරාවටම මේ වැඩපිළිවෙල යනවා. මේ වැඩපිළිවෙලින් මම බලාපොරොත්තු වෙන දරුවන්ට බුද්ධ ධර්මයේ සාමාන්‍ය පෙළ බුද්ධ ධර්මයේ විෂය ඉහළ සාමාර්ථයක් ලබන්න සම්මාන සාමාර්ථයක් ලබා ගන්න සහයෝගයක් ලබා දෙන්න තමයි මම මේකෙන් අපේක්ෂා කරන්නේ. ඉතින් දරුවෝ සියලු දෙනාටම සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා. හැමෝටම පෙරවන් සරණයි.